TWS Pro 6 කියන මම අලුතෙන්ම ගත්ත earbuds එක. අද අපි මේ වීඩියෝ එකේ මේක unboxing කරමු. හරි අපි වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. Hi guys, අපි මේක unbox කරන්න කලින් මේකේ පෙට්ටියේ තියෙන දේවල් ටික බලමු. මුලින්ම Pro 6 එකේ picture එක සහ Pro 6 කියලා ලියලා. ඒ වගේම මේක පිටිපස්ස පැත්ත ගත්තාම තියෙනවා මේකේ colors ටික සහ තියෙන features ටික මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. දැන් මේක unbox කරමු. unbox කරලා අපි මේ පියන පැත්තට තියමු. මේක unbox කරපු ගමන් අපිට user manual එකක් බලා ගන්න පුළුවන්. මේ user manual එකේ තමයි මේ තියෙන controls ටික සහ features ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් දිග user manual එකක්. හරි අපි මේක පැත්තකින් තියමු. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් USB type C charging wire එකක්. මේකත් එක්ක මේ charging wire එකත් හම්බ වෙනවා. නැත්නම් පැත්තකින් තියමු. ඊළඟට තියෙනවා අපේ TWS Pro 6 කියන සුපිරිම සුපිරි earbuds එක. අපි මේකේ casing එක ගැන විස්තර බලමු. මේක ගත්තොත් ඔක්කොම මේක හදලා තියෙන ප්ලාස්ටික් වලින්. ඒ වගේම මේකේ ඇඩේ රවුන්ඩ් නිසා අතට හොඳට ෆිට කරගමු. මේක මේ magnetic වලින් තමයි මේ පියන අයිබලා තියෙන්නේ. හරි. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් අපේ TWS Pro 6 කියන earbuds දෙක මේකට තියාගමු. මේවා තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේකේ කනට ගහන පැත්ත කනට සෙට් වෙන ලෙස තමයි මේ හැඩේ හදලා තියෙන්නේ. හොඳ හැඩයක් තියෙනවා. ඒ වගේම මේකේ අපිට බලා ගන්න පුළුවන් ස්පීකර්ස් දෙකක් තියෙනවා. මේ කන ඇතුළට එකයි කන මෙන්න පැත්තට වදින්න විදිහට හදලා තියෙන එකයි. හරි ඊට පස්සේ ගත්තාම මේ පැත්තේ හොඳ sound quality microphone එකක් අපිට දාලා තියෙනවා. ඒ වගේ මේක ගැන කිව්වොත් මෙතනින් touch control එකක් බලා ගන්න පුළුවන්. දෙකේම touch control එකක් තියෙනවා. ඒ touch control එකෙන් තමයි අපිට දැන් වීඩියෝ එකක් හරි සවුන්ඩ් එකක් හරි ප්ලේ කර ඉද්දී ඒ සවුන්ඩ් එක අපිට මේක එකපාරක් මේ ටච් එවුවට පස්සේ ඒ වීඩියෝ එක හරි මියුසික් වීඩියෝ එක හරි වීඩියෝ එක හරි ඒක එකපාරක් එවුවාම පෝස් වෙනවා. ඊට පස්සේ එකපාරක් එවුවාම ප්ලේ වෙනවා. එහෙනම් මේක ටච් කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. ඒ වගේ මේකේ එකපාරක් කොහොම උඩට කරාම සවුන්ඩ් එක අප් වෙනවා. ඊට පස්සේ යටට කරාම සවුන්ඩ් එක අඩු වෙනවා. එහෙනම් තමයි මේක ටච් කන්ට්‍රෝල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේකේ කනට ගහගෙන එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලමු. ඒ වගේම මේක කියන්න ඕනේ Bluetooth එකෙන් තමයි ෆෝන් එකත් එක්ක කනෙක්ට් කරන්න තියෙන්නේ. ඉතාලම ලේසියි. අපිට මෙහෙම මේක ටච් කරලා මේක කනෙක්ට් කරගන්න පුළුවන් ෆෝන් එකත් එක්ක. ඔයාලත් එක්ක කනෙක්ට් කරගත්තා. හොඳ බේස් එකක් වගේම HD volume එකක්. හොඳ සිංගල් හොඳ quality එකට ඇහෙනවා. එහෙනම් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බැටරිය ගැන කිව්වොත් 200යි මිලිඇම්පියර් 200ක බැටරියක් තමයි තියෙන්නේ.
මේක පැය එකමාරක් charge කරොත් පැය 3ක් අපිට use කරන්න පුළුවන් මේකෙන් එළියට අරන් මේ casing එක එළියට අරන් අපිට use කරන්න පුළුවන් casing එකට දාලා නම් පැය 5ක් 6ක් විතර use කරගන්න පුළුවන්. එහෙම තමයි මේක හදලා තියෙන්නේ.